හැලෝ කලින් නිකුත් කර වීඩියෝ පටේ කියපු විදියට ලංකා කොළඹ කොටස් වෙළඳ පොළට මේ දවස්වල හුඟා කවදාවත් නැති විදිහට ශරියා කම්ප්ලයන් විදිහට ඉන්වෙස් කරන ඒ කියන්නේ තමන්ගේ ආයෝජනවල් කරන උදවියන් ගොඩක් අය බැඳෙනවා. ඒකට තව එක්තරා කාරණාවක් තමයි zakat කියන concept එක. ඉස්ලාම් දහමට අනුව ඔබ මුස්ලිම් වරයෙක් නම් හැම අවුරුද්දේ අවසානයේදීම ඔබ ගාව තියෙන ඔබගේ ඔබගේ මූලික අවශ්‍යතාවයන්ට අමතරව තිබෙන වත්කම් වලින් 2%ක් දායාද ලෙස ඒ කියන්නේ චැරිටි විදිහට සමාජයට නිකුත් කළ දිය යුතුයි. මේක ඉස්ලාම් දහමේ තියෙන මූලික අංගයක්. මේ පිළිබඳව මුස්ලිම්වරුන් ඒ කියන්නේ ඉස්ලාම් දහම පිළිපදින මිනිස්සු ඒ දවස්වල ඉඳලත් නැඹුරුතාවයක් දක්වුවත් ඔවුන්ගේ zakat පිළිබඳව තිබුණු අවබෝධය ඉතාමත් පටුයි. ඒ දවස්වල ඒගොල්ලන් හිතන් හිටියේ තමන් ගාව වත්කම් විදිහට තියෙන. ඒ කියන්නේ ස්ථාවර වත්කම් කියලා කියනවානේ. ඒ කියන්නේ තමන් ගාව තියෙන අමතර ගෙවල්, අමතර ඉඩම්කඩම්, අමතර වාහනවල්, තමන්ගේ භාවිතාට එහා තියෙන. උදාහරණට තමන් ජීවත් වෙන ගේ තමන් පාවිච්චි කරන ගේ. ඒ ගේට zakat දිය යුතු නැහැ. තමන් පාවිච්චි කරන වාහනයට zakat දිය යුතු නැහැ. තමන් කඩයක් කරනවා නම් ওই කඩේ හදලා තියෙන ඉඩමට zakat දිය යුතු නැහැ. නමුත් ඒකට අමතරව මම ජීවත් වෙන ගේට අමතරව තවත් ගයක් තිබුණා. මට අමතරව මම පාවිච්චියට ගන්නවාට අමතරව මම පාවිච්චියට යම් කිසි වාහනයක් පාවිච්චි කරනවා. ඒකට අමතරව තව වාහනයක් තිබුණොත් ඒ වාහනයට පවා ඒ දේවල් වලට පවා zakat දී යුතුයි කියන ඇත්ත මතය දැන් තමයි මුස්ලිම් මිනිසුන්ට තේරුම් අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේකට එක්තරා හේතුව ඉස්ලාමීය විද්වතුන් අතර දැන් තමයි මේ පිළිබඳව දැනුම අධික වෙන්නේ. තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එතකොට මතවල් සංවාදවල් ඒ උදවියන් අතරත් ඇති වෙලා මේ පිළිබඳව විශාල ඒ කියන්නේ දැනුමක් ගලන්න පටන් ගත්තා ලෝකයේ සහ ලංකාව දිහා. ඒ සමගම ඉස්ලාම් දහම තව දෙයක් කියනවා වත්කම ඒ කියන්නේ රිසෝස් සම්බන්ධයෙන්. ඒ කියන්නේ රිසෝස් are limited කියන එක ඉස්ලාම් දහම දැඩි ලෙස පිළිගන්නවා. ඒක හන්දා ඒ දහමෙන් මේ නීතියෙන් හෝ මේ දහමෙන් කියන්නේ එක්කෝ තියෙන වත්කම් ටික Taman හරියට පාවිච්චි කරන්න ඕනේ. හිර කරන්න නැතුව නැත්තම් ලෝකෙට බෙදා හරින්න. මේකමයි නූතන ලෝකේ ජීවත් වෙන ආර්ථික විද්‍යාඥයන් වෙන ගොඩක් අය මෙයට සාමාන්‍ය දෙයක් තමයි ලෝකෙට කියන්නේ wealth tax එකක් introduce කරන්න. ඒක තමයි income tax එකට වඩා wealth tax එක තමයි growth එක වැඩිපුර trigger කරයි කියන එක. ඒක මතයක්, ඒක දේශපාලන මතයක්. ඒක අයින් කරලා දාලා අපි කොහොමද ඒක ලංකාවේ කොටස් වෙළඳ පොළට බලපාන්නේ කියලා බලමු. එම නිසා ඉස්සර කාලයට වඩා දැන් ලංකාවේ මුස්ලිම් අතර zakat පිළිබඳව තිබෙන අවබෝධය ඉතාමත් වැඩි වෙලා තිබෙනවා. ඉස්සර කාලේ ඒගොල්ලන් zakat දුන්නේ තමන්ගේ අවුරුද්දක් ඉවර වෙනකොට තමන් ගාව අමතරව ගෙවල් ඒ කියන්නේ ස්ථාවර පත්කම් කොච්චර තිබුණත් ඒවා වලට zakat දෙන්නේ නැහැ. ඒගොල්ලන් ගාව ඉතුරු වෙන සල්ලි වලට සහ රත්තරන් වලට විතරයි zakat දුන්නේ. එතකොට ඒ කියන්නේ කෙටි ප්‍රමාණයකට තමයි ඒගොල්ලන්ට zakat දිය යුතු උනේ. නමුත් දැන් මේ අවබෝධය වැඩි වෙන නිසා දැන් යම්කිසි මුස්ලිම් පුද්ගලයෙක් ගාව ඒ කියන්නේ දහම හරියට පිළිපදින පුද්ගලයෙක් ගාව Taman
ගාව අමතර තමන්ගේ අවශ්‍යතාවට අමතරව ඉඩමක් හෝ ගෙයක් හරි තිබුණොත් ඒ ඉඩමේ සහ ගේ වටිනාකමට දැන් ඒ වටිනාකමෙන් 2.5%ක් හැම අවුරුද්දේ අවසානයේම ඒගොල්ලන් zakat විදිහට දිය යුතුමයි. උදාහරණට මංගාව තියෙනවා අමතර ඉඩමක් කියලා කියමුකෝ. ඔය ඉඩමේ සම්පූර්ණ වටිනාකම හැම අවුරුද්දෙම ඉවර වෙනකොට ඒ ඉඩමේ වටිනාකම මම රීවැලියුේට් කරන්න ඕනේ. කියමුකෝ දැන් මං ඔය ඉඩම අරන් අවුරුද්දක් වෙනවා. දැන් 12 වෙනි මාසේ මං ඔය ඉඩමේ වැලියුේෂන් එක කරලා බලද්දී ඔය ඉඩමේ වටිනාකම මිලියන 10ක් විතර වෙනවා නම් මම ඔය මිලියන එක්ක ඔය ඉඩම විකුණලා හරි ඔය මිලියන 10න් 2.5ක් මම දිය යුතුයි. සාධාරණයිනේ. වත්කම් කියන්නේ සම්පත් කියන්නේ සීමිතයි. එක්කෝ මේ සීමිත සම්පත් ටික අපි පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් ලෝකෙට දායාද කරන්න ඕනේ. ඒකනේ වෙන්න ඕනේ. ඒක තමයි මේ නීතියෙන් තල්ලු කරන්නේ. එතකොට කම්මැලි වෙන්න බෑ. කම්මැලි වෙන්න බෑ. තමන් ගාව යම් කිසි දෙයක් තිබුණොත් භාවිතාවට දෙන්න ඕනේ. තමන් කම්මැලි වුණා නම් තමන්ගේ වත්කම මිලියන 10ක් තිබිච්ච වත්කම අවුරුදු අවසානයේදී ඒකේ වටිනාකම මිලියන 9.75කට බහිවි. නැත්තම් ඔයා දැනගන්න ඕනේ ඒක මිලියන 10න් 11ක් කරගන්න. ඒකට ඔයා උනන්දු වෙන්න. දැන් මේක කොහොමද කොටස් වෙළඳපොළට බලපාන්නේ? ඔයගොල්ලන් හැමෝටම දන්නවා ලංකාවේ යම්කිසි නීතියානුකූල ක්‍රමයකට සහ විශ්වාසනීය ක්‍රමයකට යම්කිසි උසස් අගේ ඒ කියන්නේ උසස් මට්ටමේ ආයෝජන රිටර්න්යක් ගන්න පුළුවන් කොළඹ කොටස් වෙළඳපොලින් විතරයි. අපි සාමාන්‍යයෙන් දැන් කියමුකෝ මුස්ලිම් කෙනෙක් වුණොත් ඔහු ගිහින් ශරියා කම්ප්ලයන්ට් FD එක ඩිපොසිට් කරා. දැන් කියමුකෝ ඒගොල්ලන්ට ලැබෙනවා කියලා මේ 10% රිටර්න් එකක්. උදාහරණයක් කියමු දැන් මම මුස්ලිම් වරෙක්. මම යනවා ශරියා කම්ප්ලයන්ට් බැංකුවක් හොයාගෙන. ඔහෙ ගිහින් මම ශරියා කම්ප්ලයන්ට් FD account එකක් ඕපන් කරා. දැන් ලංකාව දන්නවා 10%ක් එමේ FD වලට දෙන්නෙම නැහැ. අඩුයි. 10%ක් කියලා හිතාගමුකෝ උපකල්පනා කරගමු. මම මිලියන 20ක ඩිපොසිට් එකක් තියෙනවා. FD ඇනුවල් ඩිපොසිට් එකක් දානවා. අවුරුද්ද ඉවර වෙනකොට මට ලක්ෂ 2ක රිටර්න් එකක් ලැබෙනවා. නමුත් මම මුස්ලිම් වරයෙක් වශයෙන් කියන්නේ අවංකව මගේ ආගම පිළිපදිනවා නම් හැම ඒ අවුරුද්දේ අවසානයේදී මම තැම්පත් කරලා තිබිච්ච ඔය මිලියන 2කින් 2.5%ක් මම චැරිටි විදිහට දිය යුතුයි. එතකොට මගේ net return එක ලක්ෂ 2ක් නෙමෙයි ලක්ෂ 1.5ක්. එතකොට මේක ආකර්ශනීය නෙමෙයි. මේක එක්තරා හේතුවක් මුස්ලිම් සමාජය තුළ අනිකුත් සමාජවල් වලට වඩා ව්‍යවසායකත්වය පිළිබඳව ඓතිහාසික උනන්දුවක් තිබීමට මේකත් එක්තරා හේතුවක්. උන්ට ධනය රැස් කරන්න බෑ. ධනය පාවිච්චි කළ යුතුයි. ධනය පාවිච්චි කළ යුතුයි ධනයෙන් තව දේවල් උත්පාදනය කරන්න. තව වටිනාකම් එකතු කරන්න. දැන් coming back to our point මේක කොහොමද කොටස් වෙළඳපොළට බලපාන්නේ කිව්වොත් මේ පිළිබඳව zakat පිළිබඳව ශ්‍රී ලංකානු මුස්ලිම් සමාජය තුළම තියෙන මතය වෙනස් වෙනකොට ඒ කියන්නේ ඒගොල්ලන් zakat දිය යුතුයි කියාගෙන හිතාගෙන හිටපු ප්‍රමාණය දැන් වැඩි වෙනවත් එක්ක මේගොල්ලන්ගේ දැනුමේ වෙන දියුණුවත් එක්ක අර ප්‍රමාණයත් වැඩි වෙනවත් එක්කම ඒගොල්ලන්ට දැන් තව ආයෝජන ක්‍රමවල වලට ආකර්ශනීය ආයෝජන ක්‍රමවල වලට යොමු වෙන්න වෙනවා. එම නිසා කවුරු හරි තමන්ගේ ආගමික වටිනාකම රැකගෙන තව ඒ කියන්නේ තමන්ගේ වත්කම තව දියුණු කරගන්න කැමති වෙනවා නම් ඔවුන් තමන්ගේ අමතර සල්ලි එහෙම රත්තරන් එකේ හරි ගෝල්ඩ් වල හරි ප්‍රොපර්ටි වල දාන්න උනන්දු වෙන්නේ නැහැ. ඉන්ස්ටඩ් ඒගොල්ලන් යොමු වෙයි කොළඹ කොටස් වෙළඳපොළ වගේ තැන්වලට. ඒක නිසා
මේක තව එක්තරා වැදගත් හේතුවක් white list investorsලා දිගටම ඒ කියන්නේ දිගටම කොළඹ කොටස් වලින් දිහාවට ඇදී එන්න. Thank you.